ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ දියවැඩියාව ගැන. අපිට ලැබිලා තියෙන දියවැඩියාව පාලනීය සහ සුවය කියන මේ මූලාශ්‍රය පාවිච්චි කරලා ඒකේ තියෙන වැදගත් කරුණු ටිකක් සරලව කතා කරන්නයි හිතුවේ. ආයුබෝවන්. ඔව් ඇත්තම දියවැඩියාව කිව්වම ගොඩක් අය ඒ කියන්නේ ටිකක් බය වෙනවා නේද? ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙයි කියලා හිතනවා. ඒක තමයි. ඒත් අද අපි බලන මේ මූලාශ්‍රයේ ඇත්තටම හිතට බලාපොරොත්තුවක් දෙන කාරණයක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම බහුලවම දකින දෙවනි වර්ගයේ දියවැඩියාව තියෙන අයට නිසි උත්සාහයකින් මේ తත්වය යම්තාක් දුරට ආපස්සට හරවන්න සුවයක් ලබන්නත් පුළුවන් කියලා කියනවා. අන්න ඒක තමයි. සුවේ ලබන්නත් පුළුවන් කියන එක සමහර විට ගොඩක් අයට අලුත් දෙයක් වෙන්නේ නැති. එහෙනම් අපි මුලින්ම පටන් ගමු. මේ මූලාශ්‍රයේ හැටියට සරලවම කිව්වොත් දියවැඩියාව කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් මෙහෙමයි. අපේ ලේවල සීනි මට්ටම සාමාන්‍යයෙන් තියෙන ඕන ප්‍රමාණයට වඩා දිගු කාලයක් තිස්සේ වැඩි වෙලා තියෙන එක. හරි. ලේවල සීනි වැඩි වෙන එක. ඔව්. මේකට හේතු දෙකක් විතර බලපන්නන්න පුළුවන්. එකක් තමයි අපේ අග්න්‍යාශයේ තියෙන්නේ පැන්ක්‍රියස් එක. එතනින් හදන ඉන්සියුලින් කියන හෝමෝනිය ප්‍රමාණවත් තරම් හැදෙන්නේ නැති එක. හරි. ඉන්සියුලින් මදි වෙන එක. එතකොට අනිත් එක තමයි ඉන්සියුලින් හැදෙනවා. හැබැයි අපේ ශාරීරියේ සෛල තියෙනවනේ. ඒවට අර ඉන්සියුලින් වලට හරියට ප්‍රතිචාර දක්වන්න බෑ. ඒ කියන්නේ ඉන්සියුලින් වලට හරියට වැඩ කරන්න දෙන්නේ නෑ වගේ. ඒ කියන්නේ ඉන්සියුලින් තිබුණත් වැඩක් නෑ වගේ. හරියටම කිව්වොත් ඉන්සියුලින් කියන්නේ යතුරක් වගේ නම් සෛල කියන්නේ දොරක් නම් සීනි ඇතුළට යන්න අර දොර අරින්න ඕනේනේ. මේ දෙවැනි අවස්ථාවේදී අර දොරේ අගුල ටිකක් හිර වෙලා වගේ යතුරට ඒ කියන්නේ ඉන්සියුලින් වලට අරින්න අමාරුයි. හරි පැහැදිලි. ඒකට තමයි අර ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන්නේ නේද? හරියටම හරි. ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන්නේ ඕකට. එතකොට මේකේ ප්‍රධාන වර්ග දෙකක් ගැනත් කියනෝ නේද මූලාශ්‍රයේ? වගේ නැති වෙලා යනවා. ඉතින් ඒ අයට නම් ජීවත් වෙන්න පිටින් ඉන්සියුලින් එන්නත් විදියට ගන්නම ලෙනවා. ඒක නැතුව බෑ. හරි. එතකොට දෙවෙනි වර්ගය type 2. ඒක තමයි දැන් ලෝකේ බහුලවම තියෙන්නේ අපි අර කලින් කතා කරපු ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඒ කියන්නේ ඉන්සියුලින් තිබුණත් සෛල වැඩ කරන්නේ නැති ගතිය. අන්න ඒක තමයි මේ type 2 වල ප්‍රධානම ලක්ෂණය. මෙන්න මේ type 2 එක ගැන වෙන්න ඇති අර සුවේ ලැබීමේ හැකියාව ගැන කිව්වනේ. ඔව් හරියටම හරි. අපේ මූලාශ්‍රයත් වැඩියෙන්ම අවධානය දෙන්නේ මේ දෙවන වර්ගය ගැන. මොකද ජීවන රටාව වෙනස් කරලා, ඒ කියන්නේ කන බොන දේවල්, ව්‍යායාම බර පාලනය කරලා මේක හුඟක් හොඳට පාලනය කරන්න පුරුවන්. සමහර වෙලාවට අර ආපස්සට හරවලා රිමිෂන් කියන තත්වෙට එන්නත් පුරුවන් කියලා කියනවා. ඒක නම් නියමයි. එහෙනම් අපි ජීවන රටා වෙනස්කම් ගැන කතා කරමු. මූලාශ්‍රයේ වැඩියම බර දීලා තියෙන්නේ කැම බීම වලට වගේ ආහාර පාලනයට. අනිවාර්යෙන්ම ආහාර පාලනය තමයි අංග 1. පැහැදිලිවම කියනවා මොනවද අඩු කරන්න ඕන මොනවද කන්න හොඳ කියලා. මොනවද අඩු කරන්නම ඕන කියන්නේ? කෙලින්ම සීනි දාපු දේවල්. ඒ කියන්නේ සුදු සීනි, පැණි, හකුරු. ඒව දාලා හදන කෑම බීම වර්ග, බේකරි කෑම, අර soft drinks එහෙම ඒව සම්පූර්ණයෙන්ම වගේ අඩු කරන්න කියනවා. ඇයි ඒවෙන් එකපාරටම සීනි උඩ යන නිසාද? ඔව්. ඒ වගේන් ලේවල සීනි මට්ටම එකපාරටම ඉහළ යනවා පාලනය කරන්න අමාරුයි. එතකොට අර සැකසු ආහාර processed food කියන්නේ ටින් කරපුවා sausages වගේ දේවල්. ඔව්. ඒව ගැන තදින්ම කියනවා පුළුවන් නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න කියලා තමයි මේ මූලාශ්‍රය කියන්නේ. මොකද ඒවියේ අපි දන්නේ නැති සීනි, ලුණු, සෞඛ්‍යට අහිතකර තෙල් වර්ග හුඟක් තියෙන්න පුළුවන්. සුදු පාන්නේමත් එතකොට. ඔව්. සුදු පාන්, සුදු හාල් වගේ ගොඩක් පිරිපහදු කරපු refined carbohydrates අත් සීමා කරන්න ඕන. හරි. එහෙනම් මොනවද කන්න ඕන? බත් එහෙම කන්නම බැරි වෙනවද? අනේ කියන්නේ carbohydrate ඕන අපිට ශක්තියට. හැබැයි තෝරගන්න ඕන හරිද? මූලාශ්‍රය කියන්නේ සම්පූර්ණ ධාන්‍ය වර්ග. ඒ කියන්නේ නියුඩ්ඩ තියෙන හාල්, රතු හාල්, කැකුළු හාල් වගේ. හරි. oats, කුරක්කන්, මුං ඇට, කඩල, පරිප්පු මේ වගේ කෙන්දි බහුල දේවල්. කෙන්දි තියෙන එකේ වාසිය මොකක්ද? කෙන්දි තියෙනකොට අර සීනි අපේ ලේවලට උරාගන්න වේගය පාලනය වෙනවා. එකපාරටම සීනි උඩ යන්නේ නැහැ. ඒ වගේම එළවලු, විශේෂයෙන් කොළපාට එළවලු, පලා වර්ග හුඟක් හොඳයි. පළතුරු ගැන මොකද කියන්නේ? පළතුරු වලත් සීනි තියෙනවනේ නේද? ඔව් පළතුරු වල ස්වභාවික සීනි ෆ්‍රක්ටෝස් තියෙනවා. ඒ නිසා ඒවත්
අසීමිතව කන්න හොඳ නෑ. හැබැයි පළතුරු කියන්නේ විටමින්, ඛනිජ ලවණ, කෙන්දි වගේ හොඳ දේවලුත් තියෙන දෙයක්. ඉතින් කන්නම එපා කියන්නේ නෑ. එතකොට මූලාශ්‍රය කියන්නේ ගස් ලැබු peer, ඇපල්, අලිගෙට peer වගේ. සාපේක්ෂව සීනි අඩු පළතුරු තෝව ගන්න කියලයි අම කෙසල් වගේ සීනි ටිකක් වැඩි වනම් සීමා සහිතව. යුෂ බොනවට වඩා පළතුරු කන එක හොඳයි කියලාත් කියනව නේද? අනිවාර්යෙන්ම යූෂ්කරාම කෙන්දි අයින් වෙනවා සීනි සාන්ද්‍රණය වෙනවා. ඒ නිසා සම්පූර්ණ පළතුරු කන එක තමයි හොඳම. හරි. දැන් සමහරු ඉන්නවා සීනි ටිකක් නැතුවම බෑ වගේ. එයාට විකල්පයක් ගන්න කියලා තේනවද? ස්ටීවියා වගේ. ඔව් ස්ටීවියා ගැන සඳහන් වෙනවා. ඒක ස්වභාවික කැලරි රහිත රසකාරකයක් නිසා. සීමිතව පාවිච්චි කරන්න පුළුවන් කියලා යෝජනා කරනවා. හැබැයි ඉතින් ඒත් වෛද්‍ය උපදෙස් එක්ක නම් තමයි වඩාත්ම හොඳ. හරි. ආහාර ගැන දැන් පැහැදිලි වගේ. දැන් අපි යමු අනිත් වැදගත් දෙයට. ව්‍යායාම. කණේක වගේම ඇඟ පාවිච්චි කරන එකත් වැදගත් නේද? අනිවාර්යෙන්ම. ව්‍යායාම වලින් කෙලින්ම අපේ මාංශ පේශී වලට ලේ වල තියෙන සීනි පාවිච්චි කරන්න උදව් වෙනවා. ඒ කියන්නේ සීනි දහනය වෙනවා. ඒක හොඳයිනේ. ඒ වගේම අර ඉන්සියුලින් වලට සෛල දක්වන ප්‍රතිචාරය අර ඉන්සුලින් සෙන්සිටිවිටි එක ඒකත් වැඩි කරනවා. එතකොට මොන වගේ ව්‍යායාමද කරන්න ඕන කියන්නේ? මූලාශ්‍රය කියන්නේ දවසකට අඩුම ගානේ විනාඩි 30ක්වත් ටිකක් වේගයෙන් ඇවිදින එක, බයිසිකල් පදින එක, පිහිනීම වගේ හෘද ස්පන්දන වේගය ටිකක් වැඩි වෙන ඇරොබික් ව්‍යායාමයක්. හති වැටෙන ධර්මතම ඕනද? හති වැඩෙන තරමටම නෙවෙයි, ඒ ටිකක් ඇඟට දැනෙන විදිහට, දාඩිය දාන මට්ටමත වගේ. ඊටකොණ්ඩ අර යෝගා භාවනා වගේ දේවල් ඒවායේ බලපෑමක් තියනවද? ඔව් ඒකත් විශේෂයෙන්ම කියනවා. යෝගා භාවනා වගේ දේවල් වලින් ශාරීරික ව්‍යායාමයේ වාසියට අමතරව මානසික ආතතිය ස්ට්‍රෙස් අඩු වෙනවා. ආතතිය අඩු වෙන එක කොහොමද දිවඩියාවට සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි අපිට ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට ඇඟේ කෝටිසෝල් වගේ හෝමෝන නිකුත් වෙනවා. මේ හෝමෝන වලට පුළුවන් කෙලින්ම ලේවල සීනි මට්ටම උඩ දාන්න. ඇත්තද? ඒ කියන්නේ හිතේ ප්‍රශ්නත් ලෙඩේට බලපානවා. අනිවාර්යෙන්ම. ඉතින් ආතතිය අඩු කරගන්න භාවනා කරන එක, හුස්ම ගැනීමේ ව්‍යායාම කරන එක මේවා දියවැඩියා පාලනයට හුඟක් උදව් වෙනවා. අර රිමිෂන් එකට යන්නත් උදව් වෙනවා. ඒක නම් හරිම වැදගත් කාරණයක්. ඊටකොට බර පාලනය. ඒක ගැනත් කියනෝ නේද? ඔව් ඒකත් හරිම වැදගත්. විශේෂයෙන්ම අර දෙවෙනි වර්ගයේ type 2 දියවැඩියාව කියන අයගෙන් බහුතරයක් දෙනා එක්ක අධික වරයි නැත්නම් තරබාරුයි. ඒ කියන්නේ බර වැඩි එකයි දියවැඩියාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔව් අධික බර විශේෂයෙන්ම බඩේ තෙල තට්ටුව වැඩි වෙන එක අර ඉන්සියුලින් ප්‍රතිරෝධයට ප්‍රධානම හේතුවක්. ඉතින් මූලාශ්‍රය පැහැදිලිවම කියනවා බර අඩු ගන්න එක. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න බරකට එන එක සීනි පාලනය ලේසි කරන වගේම අර රෙමිෂන් එකට යන්නත් ලොකු උදම්වක් කියලා. බර අඩු වෙනකොට කොලෙස්ටරෝල් එහෙමත් අඩු වෙනව නේද? හරියටම හරි. බර අඩු වෙනකොට කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ අනිත් ප්‍රශ්නත් ගොඩක් දුරට පාලනය වෙනවා. ඒක එක ගලෙන් කුරුල්ලු දෙන්නෙක් වගේ වැඩක්. හරි. දැන් අපි කතා කරා ආහාර, ව්‍යායාම, බර, මානසික සුවතාව. දැන් මේ මූලාශ්‍රය තව ටිකක් වෙනස් පැත්තකටත් යනවා. ඒ කියන්නේ ස්වභාවික දේවල් ගැන උළුහාල්, කරවිල, කුරුඳු වගේ දේවල්. ඔව්. හැබැයි ඒ එක්කම ලොකු අනුතර ඇඟවීමකුත් තියෙනවා නේද? ඒ කියන්නේ. ඔව්. මෙතන තමයි දොඩක් පරිස්සම් වෙන්න ඕන. මූලාශ්‍රය කියනවා උළුහාරයට වතුරේ දාලා බොන එක, කරවිලයුෂ, කුරුඳු, කහ, කොහොඹ කොළ කුඩු වගේ දේවල් ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරලා සීනි මට්ටම අඩු කරන්න උදව් වෙන්න පුළුවන් කියලා සමහර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා තමයි. එතකොට හොඳයිනේ. හොඳයි වගේ පෙනුනට ප්‍රශ්නේ තියෙන්නේ පාවිච්චි කරන විදිහේ. මූලාශ්‍රය හරිව තදින් අවධාරණය කරනවා කවුරු හරි දැනටමත් දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම්. ඔව්. කිසිම හේතුවක් නිසා වෛද්‍ය උපදෙස් නැතුව මේ වගේ ස්වභාවික දේවල් පාවිච්චි කරන්න එපා කියලා. ඇයි ඒ? හිතන්නකෝ දැනටමත් බෙහෙත් වලින් සීනි පාලනය කරනවා. ඊට අමතරව ડોක්ටර් නොකිය මේවත් එකපාරට ගත්තොත් ලේවල සීනි මට්ටම ඕනවට වඩා අඩු වෙන්න පුළුවන්. ඒකට කියන්නේ හයිපෝග්ලයිසීමියා කියලා. ඒකත් හරිම භයානකයි. සිහි නැති වෙන්න උනත් පුළුවන්. ඒක නම් භයානකයි තමයි. ඒ නිසා කවුරු හරි මේවා ගැන උනන්දු නම් අනිවාර්යෙන්ම තමන්දි දොස්තර මහත්තයාට කතා කරලා එයාගේ අනුමැතිය ඇතුව එයා කියන විදිහට විතරයි පාවිච්චි කරන්න ඕනේ. වෛද්‍ය උපදෙස් නැතුව නම් කොහෙත්ම බෑ. ඒක නම් හොඳටම මතක තියාගන්න ඕන කාරණයක්. වෛද්‍ය උපදෙස් තමයි වැදගත්ම. හරි. දැන් අපි කතා කරමු මානසික සෞඛ්‍ය වගේම නිින්ද ගැනත්. නිින්දත් වැදගත්ද මේකට? ඔව්. අර ආතතිය වගේම තමයි ප්‍රමාණවත් හොඳ නිින්දක් නොලගෙන එකත්
ඒ කියන්නේ ඉන්සෝම්නියා වගේ තත්ත්වයන් ශරීරයේ ඉන්සුලින් ක්‍රියාකාරීත්වයට බාධා කරනවා කියලා මූලාශ්‍රය කියනවා. ඒ කියන්නේ රැට හරියට නිදාගන්න එකත් දියවැඩියාව පාලනයට උදව්වක්. අනිවාර්යෙන්ම දවසකට පැය 7ක් 8ක්වත් සුව පහසු නිින්දක් ලබා ගන්න එක හරිම වැදගත්. ඒකත් අර සමස්ත ජීවන රටා සැලැස්මේම කොටසක්. හරි. දැන් මේ හැමදේම කරන ගමන් තමන්ගේ තත්ත්වය කොහොමද කියලා හරියටම දැනගන්නත් එපායි නේද? එතනට තමයි අර ටෙස්ට් එහෙම එන්නේ. ඔව්. ඒක තත්ත්වයේ විශ්ම දෙයක්. තමන්ගේ ලේවල සීනි මට්ටම කොහොමද කියලා නිතරම බලන්න ඕන. මූලාශ්‍රය කියනවා අර निराහාර වින්දල කරන FBS ටෙස්ට් එක, කෑමට පැය දෙකකට පස්සේ කරන PPBS එක. ඔව්. ඊටත් වඩා වැදගත් HbA1c කියන ටෙස්ට් එක. ඒකෙන් පෙන්වන්නේ පහුගිය මාස දෙක තුනක සාමාන්‍ය සීනි මට්ටම. මේවා දොස්තර කියන කාලවලට හරියටම කරගන්න ඕන. ඒ ප්‍රතිඵල අනුව තමයි බෙහෙත් හැම වෙනස් කරන්නේ. හරියටම. ඒ වගේම අර රිමිෂන් එකට යන්න උත්සාහ කරන කෙනෙක් නම් ඒ ගමන අනිවාර්යෙන්ම යන්න ඕන වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ මේ ටෙස්ට් එහෙම කරමින් එතකොට තමයි හරියටම දැනගන්න පුළුවන් තත්ත්වය කොහොමද කියලා. දැන් අපි එනවා ආයමත් අර කතාවේ මුලටම ගියපු හරිම බලාපොරොත්තු දනවන කාරණේට ටයිප් 2 දියවැඩියාව ආපස්සට හරවනවා එහෙම නැත්නම් සුවේ ලබනවා රිමිෂන් කියන එක. මූලාශ්‍රය අනුව ඒක ඇත්තම වෙන්න පුරුදන්ද කොහොමද ඒක වෙන්නේ? මූලාශ්‍රයට අනුව ඒක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක ආදාළ වෙන්නේ දෙවනි වර්ගයට විතරයි. මෙතන රිමිෂන් කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ කලින් දියවැඩියාවට බෙහෙත් බීපු කෙනෙක්. ජීවන රටාවේ ලොකු වෙනසක්. ඒ කියන්නේ අර ආහාර, ව්‍යායාම, බර පාලනය ඒවා හරියටම දිගටම කරගෙන ගිහිල්ලා බෙහෙත් නැතුව තමන්ගේ ලේවල සීනි මට්ටම විශේෂයෙන් අර HbA1c අගය සාමාන්‍ය සීමාවන් ඇතුලේ දිගු කාලයක්, ඒ කියන්නේ මාස ගාණක් හෝ අවුරුදු ගාණක් පවත්වාගෙන යන්න පුරුවන් වෙන එක. ඒ කියන්නේ බෙහෙත් නැතුව ඉන්න පුරුවන් තත්වයක්. ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක නෙමෙයි එතකොට. නැති වෙලා යනවා කියනවට වඩා පාලනය වෙලා නිද්‍රාශීලී තත්වයකට පත් වෙනවා වගේ කියන එක තමයි හරි. මොකද මේ තත්වයට ආවට පස්සෙත් අර හොඳ පුරුදු ටික දිගටම කරගෙන ගියේ නැත්නම් ආයෙත් එන්න පුළුවන්. ආයෙමත් සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක එක දවසින් වෙන දෙයක් නෙවෙයි. අර ජීවන රටාවේ වෙනස්කම් හුඟක් කැපවීමෙන් අඛණ්ඩව මාස ගාණක් සමහර විට අවුරුද්දක් විතර කරනකොට තමයි ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ. ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු වෙනවා. සමහර විට අග්න්‍යාශයට ටිකක් විවේකයක් ලැබිලා හොඳට වැඩ කරන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ලොකු කමිට්මන්ට් එකක් ඕන ගමනක්. හැබැයි හැකියාවක් තියනවා කියන එකම ලොකු දෙයක් නේද? අනිවාර්යයෙන්ම හැමෝටම එක වගේ ප්‍රතිඵල එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් උත්සාහ කරලා බලන්න වටිනවා. වෛද්‍ය උපදේශ එක්ක ඒ උත්සාහය ගන්න එක වැදගත්. එහෙනම් අද අපි කතා කරපු මේ දේවල් වලින් හරිම පැහැදිලි. දියවැඩියාව විශේෂයෙන් අර දෙවනි වර්ගය කියන්නේ නිකම්ම බෙහෙත් බීලා ඉන්න එකක් නෙවෙයි. නෑ කොහෙත්ම නෑ. මේක ආහාර, ව්‍යායාම, බර, හිතේ සතුට, නිින්ද, දොස්තර මහත්තයාම හම්බ වෙන එක. මේ හැම දෙයක්ම එකට ගැට ගැහුණු දෙයක්. සම්පූර්ණ ජීවන රටාවමයි වැදගත් වෙන්නේ. හරියටම. ඒක තමයි වැදගත්ම පණිවිඩය. ඒක තේරුම් අරගෙන අඛණ්ඩව උත්සාහ කරන එක. Tamanට කරන්න පුළුවන්, දිගටම කරගෙන යන්න පුළුවන් පොඩි වෙනස්කම් වලින් හරි පටන් ගන්න එක තමයි වැදගත්. වෛද්‍ය උපදේශ ඇතුව. ඔව්. මේ මූලාශ්‍රය කියන විදිහට ඒ ජීවන රටාවේ වෙනස්කම් වලට පුදුම බලයක් තියෙනවා. ඇත්තෙන්ම රෝගය පාලනය කරන්න වගේම අර සුවය කියන තත්ත්වයට යන්න තෙක උදව් වෙනවා. හොඳයි. එහෙනම් අද මේ ගැඹුරු කතා බහ අපින් එතනින් නවත්තමු. හැබැයි අහගෙන ඉන්න ඇයට හිතන්න පොඩි දෙයක් ඉතුරු කරලා යමු. අපි දැක්කනි ජීවන රටාවේ කරන පොඩි වෙනස්කම් වලින් උනත් කොච්චර ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. එහෙම බලනකොට දියවැඩියාව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, නැති කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ සමස්ත සෞඛ්‍ය පරිවෘත්තීය සෞඛ්‍ය කියන්නේ ඇඟේ සීනි, කොලෙස්ටරෝල්, බර වගේ දේවල් හොඳින් තියාගන්න තියෙන හැකියාව ඒක දියුණු කරගන්න අනාගත ලෙඩ රෝග වලින් බේරෙන්න අදම පටන් ගන්න පුළුවන් තමන්ට ඇත්තටම කරන්න පුළුවන් කියලා හිතන පුංචි එක දෙයක් මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.